තෙරුවන් සරණයි. ශ්‍රී විෂ්ණු ශක්තිය YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද දවසේ මාතෘකාව ඔබ තන්මේලක දකින්න ඇති සිහිවරම සමග එන නැත්නම් සිහිවරමත් එක්ක එන ආකර්ෂණ වරම සම්බන්ධව දැනුවත් කිරීමක් තමයි අද වීඩියෝ එකකින් ඔබට ලබා දෙන්නේ. අපි පහුගිය වීඩියෝ වල කතා කරා අසිහිවරම සහ ආකර්ෂණ වරම අඩසිහිවරම සම්බන්ධව කෙටි විස්තරයක්. ඒක මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක අපි හැමෝම කතා කරන ස්වභාවයන් දෙකක් තමයි ඒ වරම් ප්‍රභේද දෙක. ඉතින් ඊට ඉස්සෙල්ලා කතා කරා සිහිවරම සම්බන්ධව මම පටන් ගත්තේ සිහිවරමින් ඔබට කතා කරන්න. මොකද හුඟා දුරට මේ සිහිවරම් ලාභින් තමයි ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා මේ යන ගමන අවබෝධ කරගන්න බැරුව අතරමං වෙලා ඉන්නේ. ඉතින් සීවරම ගැන කතා කරපු වීඩියෝ තුල සමහරෙක් අවබෝධ කරගෙන තිබුණා. සමහරක් මගෙන් අහලා තිබුණ ප්‍රශ්න ගොඩක් තිබුණා. ඉතින් සමහරව අහනවා ඉතින් මේකත් මේ සීවරමත් එක්ක මේ ඥානවරම එන්නේ නැද්ද කියලා. ඉතින් ඥානවරම කියලා එකක් වෙනින්ම තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඥානවරම වෙන්න පුළුවන්, සිහිවරම වෙන්න පුළුවන්, චිත්ත මුණ්ඩේ වෙන්න පුළුවන්. ඔය නාම රූප තුලින් අඳුන්නා වූ වරන් ස්වභාවය තමයි මේ ප්‍රඥාව අවදි වීමෙන් ඇතිවෙනා දෘෂ්ටියක් නැත්නම් පැතිකඩක් ස්වභාවයක් තමයි මේ සීවරම් ප්‍රභේදය කියලා කියන්නේ. ඉතින් සීවරම කියලා කියන්නේ අපි කෙටියෙන්ම ඒ කියන අර යටි අර්ථය ඒකේ ඒ තුලම තියෙනවා. සිහියට ලැබෙන තොරතුරු අනුසාරයෙන් යම්කිසි රාජකාරියක් කරන්න හම්බෙලා තියෙනවා. විවිධ ඥාති දේවතාවුන් වහන්සේලා, ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලා, ශක්තියින් වහන්සේලා, ඍෂිවරු, භව දේවතාවුන් වහන්සේලා, යක්ෂ ජේනාධිපතිවරු හරහා ඔබට සිහියට තොරතුරු ලබාගෙන සිහියෙන් සහ ඒ තමන්ගේ අනිත් තිබෙන්නා වූ අනුවරන් තුලින් මේ ඒ ලෝක සත්‍යයට බුදු සාසන වලට බුදු සාසන ආරක්ෂා කරන්න තියෙන රාජකාරී පවා ඉෂ්ට සිද්ධ කරගන්න අවස්ථාවක් හැදෙන කාරණා තමයි සීවරම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වරම ක්‍රියාත්මක වෙනකොට මේ සීවරම බල වෙන තරම් කුසල් ශක්තියෙන් එතකොට ඥාති දේවතාවුන් වහන්සේ බල ප්‍රමාණය ඔබගේ අත්දැකීම් තුලින් එන ගමන මේ සීවරම් ප්‍රභේදයේ හරියාකාරව ඔබට තියෙන සීවරම යම් මට්ටමක උසස් මට්ටමකට එනකොට ඔබට සම්බන්ධ වෙනවා ප්‍රධාන ශක්තියින් නැත්නම් ප්‍රධාන දේව ශක්තියින් ප්‍රධාන දේව දේවතාවුන් වහන්සේලාගේ ආකර්ෂණයන්. අපි කියමු මහා දේවතාවුන් වහන්සේ හෝ වෙන්න පුළුවන්, විෂ්ණු දේවී හාමුදුරන් වහන්සේගෙන් වෙන්න පුළුවන්, ගණපති දේවී හාමුදුරන් වහන්සේගෙන් වෙන්න පුළුවන්, ප්‍රධාන දේවි කෙනෙක්ගෙන් හෝ දිවිගුල්ලකගේ ශක්තියක් නැත්නම් ආකර්ෂණයක් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ ආකර්ෂණීය මාර්ගයෙන් ඔබට පුළුවන් මෙලොක් සත්‍යයට පිහිට වෙන්න බුදු සාසනයට ඔබගේ ජීවිතයේ තුල තිබෙන රාජකාරිය ඉෂ්ට සිද්ධ කරන්නට මේ ආකාශවලින් පුළුවන්. සීවරමක් හම්බ වෙනකොට සීවරම ක්‍රියාත්මක කරනකොට අනිවාර්යයෙන්ම ප්‍රධාන දේවතාවක් සම්බන්ධ වෙනවා. ඒ සමහරක් වෙලාවට තව ඥාති කෙනෙක් කරහා වූ වේවා නැත්නම් වෙන භව දේවතාවක් කරහා වූ වේවා ඉෂ්ට දේවතාව හරහා වේවා. ඒ දේවතාවුන් වහන්සේ ශක්තිය අරගෙන මේ ගමන යන බොහෝ දෙනෙක් ඉන්නවාද. ඉතින් ඒක කතන්දරයක්. තව කතන්දරයක් තමයි ඊට පස්සේ කරගේ පිංකුසල අවදි වුණාම සමගම දේවතාවුන් වහන්සේගෙන් කෙලින්ම ශක්තියක් ඔබට එනවා. නැත්නම් කෙලින්ම ආකර්ෂණයක් ඔබට ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි ආකර්ෂණ වරම් ස්වභාවය නැත්නම් ආකර්ෂණීය වරම කියලා කියන්නේ. ආකර්ෂණ කියලා කියන්නේ. හැබැයි සිහිවරම කියන කතන්දරේ නැතුව, ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. සමහර කෙනෙක් කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ තමන් වත් පිළිවෙත් බුද්ධ වන්දනාව ඒ දේවල් බුද්ධ පැත්තේ ආධ්‍යාත්මික පැත්තේ කටයුතු කරගෙන යන ගම ඒ කරන පින් කුසල් දැකලා නැත්නම් අනන්ත සංසාරයේ අවදි වෙච්ච පින් කුසල් දැකලා එහෙමත් නැත්නම් අනන්ත සංසාරයේ ඉඳලා ක්‍රියාත්මක වෙන වෙනක් වෙන්න පුළුවන්. ඔබගේ අවදීම ඔබ එක්තරා තැනකට එනකොට ප්‍රධාන දේවතාවුන් වහන්සේ නමක් හරහා ඥාති නැතුව කිසිම කෙනෙක් නැතුව ඉෂ්ට දේවතාවුන් වහන්සේ කොහොමත් ඉන්නවනේ. කෙලින්ම ආකර්ෂණයක් ලැබෙන්නේද? ඒකටත් අපි කියනවා සිහි ආකර්ෂණ වරම් ප්‍රවේද කියලා. නැත්නම් ආකර්ෂණ වරම් ස්වභාවය කියලා. ඉතින් මේ දෙක මන් දකින ආකාරයට දෙක එකට බද්ධ වෙලා යන්නේ ප්‍රථමයෙන් වෙන්නේ සිහිවරම් තුල ඥාතියෙක් කරහා කෙනෙක් කරහා දේවාකර්ෂණ ලබා ගැනීමක් වෙලා ඒ තුල ඉඳගෙන කටයුතු කිරීම. ඊළඟ එක තමයි දේවතාවුන් වහන්සේ නමකගෙන් කෙලින්ම ආකර්ෂණයක් අරගෙන ඔබට රාජකාරී කරන්න පුළුවන් වෙන හැකියාව තමයි ආකර්ෂණ වරම් ස්වභාවය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඔබ මේක හරියට අවබෝධ කරගන්න නැතුව මේක යන්න බෑ. සමහරව ඉන්නවා. මොකද
ප්‍රධාන දේවතාවුන් වහන්සේ කෙනෙක්ගෙන් ශක්තියක් ලැබුණොත් ගම්බර අපච්චි වෙන්න පුළුවන් වැඩ කරන්න. ඉතින් ඒ ගැන පැටලෙවි සහගත දේවල් වලට යොමු වෙනවා අපි අය. මොකද මේ උගක් විට ප්‍රධාන දේවතාවුන් වහන්සේ නිසා තමයි අනිත් දේවතාවුන් වහන්සේලා ඔබත් එක්ක රැඳී ඉන්නේ. ඔබ ළඟට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ රාජකාරී ඉෂ්ට කරන්නම තමයි ඔබට ලැබෙන්නේ මේ ජීවිතේ. මේ මෙච්චර මේ දේවගොල්ලක් ඔබට සම්බන්ධ වෙන්නේ. සහ මෙච්චර මේ වරප්‍රසාද ලැබෙන්නේ ඔබට රාජකාරියක් තියෙන නිසායි. ඉතින් මේ සීවරම්ලාභීන්ට සහ මේ ආකර්ෂණ වරම්ලාභීන්ට තමයි හුඟක් දුරට ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මොකද ඒ අයගේ හුඟක් තියෙන සියලු කර්ම බොහෝමයක් මේ භවය තුළ ගෙවන්න බොහෝමයක් කර්ම ගෙවලා ඉවරනාට පස්සේ තමයි මේ සිහිවරම හෝ වේවා ආකර්ෂණ වරම අංග සම්පූර්ණයෙන්ම ඔබට ලබා දෙන්නේ. මේ කාලේ පවතින ප්‍රශ්න ටික තමයි ඔබ ගෙවන්නේ කර්ම. හොඳට අපස්සෙල්ල බලන්න ඔබ ගෙවන්නේ කර්ම. ඔබට මේ විශ්වය හරහා දෙන්න තියෙන හැම දෙයක්ම දීලා. ඔබට මේ විශ්වය හරහා මේ විශ්වය තුළ ඉන්නා ප්‍රධාන දේවතාවුන් වහන්සේලාගේ ශක්ති වරම් ස්වභාවයන් නේද? විවිධ දේවල් කරන්න, විවිධ හැකියාවන් අනන්ත සංසාරයේ ඔබ කර ගියාගත් වූ හැකියාවන් ශක්තිය මේ භවයට අවදි වෙලත් ඔබට සමහරක් වෙලාවට මේ මූල්‍යමය තත්ත්ව ආර්ථික පැත්ත දුර්වලතාවයකට පත් වෙලා ඇති. එන්නේ ඒක ඇත්තට මේක සිද්ධ වෙන්නේ ආර්ථික පැත්ත දුර්වල වුණොත් ඇත්තටම අපිට ගොඩක් දුක් විඳින්නවනේ. කාණ්ඩ නැතුව නැත්තම් කාණ්ඩ නැති වෙන අවස්ථා, Tamanට හිතේ තියෙන දේවල් කරගන්න බැරි වෙන අවස්ථා නේද? ඒ වගේ හුඟක් කරුණු කාරණා එකක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන ආර්ථික පැත්ත නැති වුණාම ඉතින් මේ පැත්ත තරක් චුට්ටක් නතර කරාම ඔබටත් මටත් මම ඇතුළු ඔබ අපි සියලු දෙනාටම අනිවාර්යයෙන්ම අපිට ගෙවන්න තියෙන කර්ම ටික ගෙවන්න සලස්සනවාමයි මේ විශ්වය හරහා. ඒ විතරක් නෙවෙයි ඔබේ දේවතාවුන් වහන්සේලාත් මේ සම්බන්ධ අනිවාර්යයෙන්ම සලකා බලනවා. ඔබගේ කර්ම ටික ගෙවලා ඉවර කරලා ඔබ හරි ගමනක් යන්න, පැහැදිලි ගමනක් යන්න තැනට තල්ලු කරන තමයි මේ හැම දෙයක්ම ඒ දේවතාවුන් වහන්සේලා හරහා සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා පාටලා ගන්න එපා මේ සීවරම සහ ආකර්ෂණය කියන කතන්දරේ. සීවරමක් තියෙන ආකර්ෂණයක් මොන ආකාරයේ ආශාව වල තියෙන හැබැයි කෙලින්ම නොවෙන පුළුවන් දේවතාවුන් වහන්සේගේ. එතකොට ආකර්ෂණ වරම් ප්‍රවේදයට තියෙන කට්ටිය සහ එන අයට ප්‍රධාන දේවතාවුන් වහන්සේලා හරහා එකතු කර ඒ දේවතාවුන්ලා ශක්තියින් උපයෝග කරගෙන බල උපයෝග කරගෙන ලෝක සත්‍යයට පිහිට වෙන්න විවිධ ක්‍රියාකාරකම් තුළ යෙදෙන්න ඔබට හැකියාව හම්බ වෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් මම ඔබට කියන්න උත්සාහ කරේ මේ සීවරමත් ආකාශවරමත් එක බද්ධ වෙලා යන ගමනක් කියන කාරණාව. වරම් දෙකක් තමයි. ඒකේ ස්වභාවයන් දෙකක් තමයි. නමුත් එකට මේ දෙක පවතින්න පුළුවන්. මේ දෙක එකට සම්බන්ධ කරන ගමනක් යන්න පුළුවන්. හැබැයි සම්බන්ධ වීමට අනිවාර්යයෙන්ම සැලසෙන වෙලාවල් තියෙන මොකද ඔබේ උත්සාහය. ඔබ නිරන්තරයෙන්ම මේ යන ගමන හරියාකාරව පැහැදිලි අරමුණකින් යනවා නම් ඒ ওই ස්වභාවයට ඔබට යන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ කියපු කරුණු කාරණා ඔබට පැහැදෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද වීඩියෝ එක මම මෙතන නතර කරනවා ඔබට. ඊට පස්සේ මට ප්‍රශ්න වශයෙන් බොහෝ ප්‍රශ්න කීපයක් යොමු වෙලා තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් බොහෝ ප්‍රශ්න ටිකක් කතා කරනවා. එහෙම නැත්නම් ප්‍රධානම ගැටලුවක් තියෙනවා ඔබලට සීවරම් ලාභීන්ට මේ සීවරමේ වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව. ඒ ගැන යම් පැහැදිලි කිරීමක් ඉදිරි වීඩියෝ වල මම කරනවා. ඉතින් මේ වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් අද දවසේ මේ වීඩියෝ එක මම නතර කරනවා. උතුම් ගෞතම සම්මා සම්බුදු පියාණන් සියලු පුදුවරුන්ගේ බුද්ධානුභාවයෙන් සම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කරන මේ ලෝකපාලක විසුණුවි හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් ඒ අතුළු මහා දේවතාවුන් වහන්සේ බ්‍රහ්ම රාජයන් වහන්සේ ගණේශ රාපචර සිස්තු අතුළු ඒ සියලු දිව්‍ය හාමුදුරන් වහන්සේ මහා භද්‍රකාලියම පාර්වති මෑණියෝ ඒ වගේම පත්තිනි මෑණියෝ ආදී සියලු මෑණියෝන්ගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් සියලු දේවතාවුන් වහන්සේගේ ආනුභාව ඔබට යහපතක් වෙන්න ඕන. ඔබගේ ගමන හරියාකාරව සකස ගන්න පුළුවන් වෙන්න ඔබට. ඒ හැම ශක්තියක්ම අවදි කරගෙන මේ විශ්වයට මේ ලෝක සත්වයාට මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න තියෙන ඔබගේ රාජකාරී හරියාකාරව කෙරෙන්න කරගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම ඔබ සියලු දිනාටම ස්තුතියි. ඒ වගේම ඔබ සියලු දිනාම සුවපත් වෙත්වා කියන අරමුණින් මම නිහඬ වෙනවා. ත්වන් සරණයි.